තමයි. ඉතින් ආදරෙන් පිළිගන්නා අපේ YouTube channel එකට. ඉතින් මේ මගේ පළවෙනි vlog එක. ඉතින් මං හිතන ඔයාලා මතක එකතු වෙයි කියලා. හරි. මේ තියෙන්නේ ක්‍රිස්මස් වලට අපි ලෑස්ති වෙච්ච විදිහ. ඉතින් මුලින්ම අපි කරේ ක්‍රිස්මස් ට්‍රී එකක් හැදුවා. ඉතින් මායි නංගි එකතු වෙලා තමයි හැදුවේ. ඉතින් අපේ අම්මත් ඔය මූණ දාලා බලලා ගියා. යා උදව් කරේ නෑ. ඉතින් නංගි මායි ඔය කතා කර ඉන්නේ අපේ පුංචිලත් එක්ක. ඉතින් මේ අවුරුද්දේ ක්‍රිස්මස් හරිම ස්පෙෂල්. මොකද අනිත් අයට ලංකාවේ වෙච්ච දේවල් එක්ක ඉතින් අපි ලොකුවට සෙලිබ්‍රේට් කරේ නෑ. හැබැයි අපිට පුළුවන් විදිහට අපි ඒ දේවල් කරා. ඉතින් මේ ඒක තමයි. ඉතින් ඔය තියෙන්නේ අපේ පුංචිලා කතා කරා. එයාලත් එක්ක එකතු වෙලා තමයි එයාලත් බලාගෙන ඉඳි තමයි අපි ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ. මේක එච්චර අමාරු නැහැ. හැබැයි මේක අර ඒව දිගාරින එක තමයි තරහ යන්නේ. ඉතින් අපි ඒව කරා එදා දවසේ. මොකද එක දිගටම වීඩියෝ එකේ නැහැ. දවස් කිහිපයක ඒව තමයි මේකේ තියෙන්නේ. ඉතින් දිගටම බලන් ඉන්න. ඔයාලට තව ලස්සන තැන් වලට අපි යනවා. ඉතින් ඒවත් තියෙනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. ඉතින් මේ තියෙන්නේ දෙවැනි දවස. දෙවැනි දවසේ අපි ගියා අපේ ගෙවල් ළඟ තියෙන අවුට්ලට් එකක්. ඉතින් අවුට්ලට් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් පස්සේ ගේන්නම්. ඉතින් අවුට්ලට් එක ක්‍රිස්මස් වලට කොහොමද ලෑස්ති වුනේ කියලා තමයි මේකේ තියෙන්නේ. එතකොට මායි අපේ නංගි තව අපිට පාරදී හම්බුණා තව මල්ලි කෙනෙක් නංගිලා ඉස්කෝලේ ලංකාවේ කෙනෙක්. ඉතින් මේ මල්ලි තාව අපිත් එක්ක යන්න මේක හරිය ලස්සනට සරසලා තියෙනවා. ඉතින් මිලාන් ඉඳලා එන අයටත් මෙතනට එන්න පුළුවන්. මේකේ ගොඩක් බ්‍රෑන්ඩඩ් shops තියෙනවා. ඉතින් අපි දෙන්න බාන්න ගිහිල්ලා ආවා. ඉතින් ඇත්තටම මාන ලස්සනයි. මේ තියෙන්නේ පොඩි ක්‍රිස්මස් ට්‍රී එකක්. ඉතින් ඔය තියෙන වලට පේන්නේ අන්න ඒක. ඉතින් මේව හරි ෂෝක්කනේ අපි දෙන්න. ඉතින් උදේ 11:00ට වගේ තමයි ආවේ. ඇවිල්ලා ඔය දවස්ම ඇවිද්දා. ඒව මේව බැලුවා. ඉතින් මේ තියෙන්නේ වටේ. වලට පේන ඇති මේකත් ගොඩක් ලොකුයි. ඉතින් අපේ නංගිගේ සයිස් එකත් එක්ක වලට හිතාගත්ත හැකි නේද අරක කොච්චර උස ඇද්ද කියලා. ඉතින් අපි දෙන්නයි අර මල්ලි අපි තුන් දෙනාම මේක බලලා ලස්සන බලලා අපි මෙතන ෆොටෝස් ගොඩාක් ගත්තා. ඉතින් එහෙම තමයි එහෙම උනේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ කියන්නේ එක පැති මේක උඩ පාලමක් වගේ තියෙනවා. අන්න ඒක උඩ තමයි ඔය. ඉතින් අපි පල්ලහැට ගියා මේ එක තැනක්. කියන්නේ ගොඩක් ලොකුයි අවුට්ලට් එක. ඉතින් තැන් වල තියෙනවා. ඉතින් ඔය තවත් තැනක් හරියම ලස්සනයි. ඒක මෙහෙම බලනට වඩා ලස්සනයි. මේ තියෙන ලොකුම එක මාරම ලස්සනයි කියලා නිම කරන්න බෑ ඒ ලස්සන. ඉතින් මාර ලස්සනයි. යන්නේ මට නම් තේරෙන්නේ අර පාලම උඩින් තමයි ඇතුළට යන්නත් තියෙනවා. අපි දැන් මේ යනවා. ඉතින් අපි ගිහින් බලමු. ලෙටර්ස් තියෙනවා, ලෙටර් බොක්සස් තියෙනවා. ඉතින් අර හිම වගේ හදලා රෙජි ෆෝම් වලින් තියෙනවා. ඒ වගේම වටේ ඒ අර වතුර රන් කොහොමද තිබ්බා වතුර මලවල් වතුර මල් මේ ලයිට් එහෙම දාලා තිබ්බා. ඉතින් මේ ක්‍රිස්මස් වලට වෙනම මේක හදලා තිබුණේ. ඉතින් අපිත් ඇතුළට ගියා. මමී මේක මාල් ලස්සනයි. ඉතින් මේ ඉන්නේ මල්ලි. ඉතින් ඒකේ මාර දේවල් තිබ්බනේ හිතාගන්න බෑ. මේක අපිට කන්ට්‍රි එකක් තෝරන්නත් පුළුවන් විස්තර බලන්න. ඉතින් අපි ඒව කරන්න කියන අපි බලලා. ඉතින් එතන තියෙනවා මොනවාද අර මාරම ලස්සනයි. ඉතින් මගේ මූණින් වලට හිතාගත්ත හැකි මේ කොච්චර ලස්සනද කියලා. ඇත්තට මේ වීඩියෝස් වලින් වලට වඩා ඇත්තටම මාර ලස්සනයි. ඉතින් කවුරුහරි ගිහින් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙතනත් මාර කියුට්. ඉතින් අපි ඒකත් බලලා ආවා. මේ පේනවනේ මාරම ලොකුයි. කැමරා එකටවත් කැප්චර් වෙන්නේ නැහැ. එච්චර ලොකුයි. ඉතින් මම මේ චූටි දෙන්නත් එක්ක කීවාව ආයෙමත් මේ තව තැනක්. මෙතන නිකන් ෆොටෝස් ගහන්නම හදලා තියෙන තැනක්. ඉතින් මා ලස්සනයි අපමණ නම් කියලා කියන්න බැරි තරම්. ඉතින් අපේ නංගිත් ඔය එතන හිටියා. ඉතින් මේ තියෙන එක හරියටම ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපි බස් එකේ ගෙදර ආවා. ඉතින් එදා හවස අපේ නංගිගේ කැරොල්ස් තිබ්බා ඉස්කෝලේ. ඉතින් එයා බටනලාව ගහන්න හිටියා.
ඉතින් ඔය වීඩියෝ ක්ලිප් එකක් අපි එදා දවස එදා ඒ වලින් ඉවරුණා. ඉතින් ඔය තියෙන්නේ බටනලාව ගහන වීඩියෝ එක. එම් තමයි උනේ. හරිම ෂෝක් යාළුවොත් එක්ක සෙලිබ්‍රේට් කරනවා දැක්කම අපිට හරි ආසයි.